Hello guys, welcome back my YouTube channel. සාධන දෙයන්න මම YouTube channel එක. ඉතින් ඔයාලා මතකද මම මීට සති දෙකකට තුනකට කලින් post එකක් දැම්ම Pixel Lab එකෙන් කොහොමද මේ වගේ හරියටම post හදාගන්නේ කියලා. يعني community post. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නනේ හරියටම step by step කොහොමද Pixel Lab එකෙන් community post හදාගන්නේ කියලා. ඉතින් හරිම ලේසි. මුලින් ඉඳන් අහගන්න ඔක්කොම. ඉතින් මම A to Z කියලා දෙනවා කොහොමද Pixel Lab එකෙන් community post හදාගන්නේ කියලා. ඉතින් අපි ඉක්මනට වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද Pixel Lab එකෙන් community post හදාගන්නේ කියලා. හරි guys, ඉතින් ඔයාලා ඉස්සෙල්ලම කරන්න ඕනේ ඔයාලා Play Store නැත්නම් App Store ගිහිල්ලා මේ Pixel Lab app එක search කරලා install කරගන්න ඕනේ. ඉතින් installation එක සම්පූර්ණ වුණාට පස්සේ මේ විදිහට Pixel Lab app එක open කරගන්න. ඉතින් මාත් මේ විදිහට open කරගන්නවා. හරි guys, පළවෙනි පාට open කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ දිගේ ගිහිල්ලා මේ බාර් එකේ දිගේ ගිහිල්ලා මේ අන්තිමේ තියෙන සුදු පාට පේප් එක select කරගන්න. ඉතින් මේකේ size එක අපි ගන්න ඕනේ. මේ image size කියලා තියෙන්නේ. මේ image size කියන තැනට ගිහිල්ලා අපි ගන්න ඕනේ. මෙන්න මේ square කියන size එක තමයි select කරගන්න ඕනේ. ඉතින් YouTube post වලට accept කරන්න මේ square කියන size එක. ඉතින් මේ විදිහට මම square කියන size එක select කරනවා. ඊපස්සේ මෙන්න මෙතනින් okay දෙන්න. හරි guys. ඕකේ දුන්නාට පස්සේ මම කරන්නේ මේ background color එකට මොකක් හරි color එකක් හරි නැත්නම් gradient එකක් හරි select කරනවා. ඒකට අපි කරන්න ඕනේ මෙන්න මේ මැද තියෙන එක ඔබන්න. ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති. සාමාන්‍ය මැද තියෙන එක නෙවෙයි මෙන්න මේ හතරවෙනි තියෙන එක ඔබන්න. ගියාට පස්සේ මෙතන තියෙන color කියලා එකක්. ඉතින් ඒක select කරන්න. ඊට ඔයාලට පේනවා ඇති color තියෙනවා නැත්නම් gradient තියෙනවා. ඉතින් මම මෙතනින් select කරගන්නේ colors නෙමෙයි gradient. ඉතින් මම gradient කියන එකට දාලා මෙන්න මේ මෙතන මම හදාගත්ත gradient එකක් මෙතන select කරනවා. ඉතින් ඔයාලට මේ plus icon එක උඩ එකපාරට click කරලා ඔයාලට කැමති gradient එකක් හදාගන්න පුළුවන්. හරි guys, ඉතින් මම මේ විදිහට gradient එක select කරලා හරි ලකුණ දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි සාර්ථකව background එකට gradient එකක් එහෙම නැත්නම් color එකක් දෙන්නේ. හරි guys, ඉතින් මේකට කොහොමද text එකක් දාන්නේ? ඉතින් මේ දැන් මම කියලා දෙන්න යන්නේ කොහොමද මෙතනද නැත්නම් මේ post එකට අපි text එකක් apply කරගන්න කියලා. ඉතින් මම ඒකට කරන්න ඕනේ මෙන්න මේකට මේ ඒ අකුර තියෙන එකට ගිහිල්ලා මෙතන මේ plus icon එකත් එක්ක තියෙන text කියන එක ඔබන්න. එතකොට ඔයාලට පේනවා ඇති මෙතනට text box එකක් add වෙනවා. ඊට පස්සේ ඔයාලා ගන්න ඕනේ මේ pencil තියෙන icon එක ඔබලා මෙන්න මේ ආයෙ pencil තියෙන icon එක ඔබලා මෙතනින් කපලා කැමති එකක් ඔයාලට type කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන type කරගන්නවා coming soon කියලා. මේ විදිහට ඔයාලට කැමති එක type කරලා ඔයාලට මෙතනින් okay දෙන්න පුළුවන්. ඉතින් මේ T දෙකක් තියෙන එක ඔබලා ඔයාලට මම මේ ඔක්කොම මේ letters ඔක්කොම capital කරගන්න. ඉතින් මම මේ මේ ඔක්කොම capital කරලා මෙන්න මේ okay කියන button එක ඔබලා click කරනවා. හරි guys, මෙන්න මේ විදිහට තමයි අපේ text එක තියෙන්නේ. ඉතින් මම මේ විදිහට මේක පොඩ්ඩක් මෙතනින් ඇදලා ලොකු කරගන්න. මේ විදිහට ලොකු කරලා පොඩ්ඩක් මේක rotate කරනවා. දැන් මේ විදිහට rotate කරලා මම මේ විදිහට මේකට පොඩි වැඩක් කරන්න. ඒක තමයි මේ අයිනට ගියාට පස්සේ තියෙන font කියලා එකක්. ඉතින් මේ font කියන එක ගිහිල්ලා ඔයාලට කැමති font එකක් ලබා දෙන්න පුළුවන්. මම මේ විදිහට මේ තුන්වෙනි තියෙන font එක ලබා දෙනවා. ඊට පස්සේ මෙතන මේ okay තියෙන එක okay කියන එක ඔබ හරියට හරියට okay කියන එක ඔබලා මේ විදිහට ලස්සන ඔයාලට text එකක් මේ post එකට add කරගන්න පුළුවන්. හරි, ඉතින් මේ විදිහට තමයි මම text එකක් මේකට add කරගත්තේ. ඉතින් මම මේකට color එකක් දෙන්න තමයි යන්නේ. color එකක් දෙනවා වෙනුවට මම මේකට text එකක් පාවිච්චි කරනවා. text කියන්නේ මේකද මම කරලා පෙන්නන්නම්. මේ අයිනට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන text කියන එකක් තියෙනවා. ඉතින් මේ text කියන එක උඩ එකපාරට click කරලා මේ no text select කියලා තියෙනවානේ. ඉතින් මේක උඩ එකපාරට click කරගන්න. ඊට ඔයාලා gallery එකට යනවා. gallery එකට ගියාට පස්සේ ඔයාලට කැමති ෆොටෝ එකක් දෙන්න පුළුවන්. ෆොටෝ එකක් දුන්නාට පස්සේ මේක ඔයාගේ font එකට යන නැත්නම් text එකට text දෙනවා. ඉතින් මේ විදිහට හරි ලකුණ ඇත එකපාරක් click කරන්න. එතකොට ඔයාලට මේ text එකක් ලබා දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට ලස්සන text එකක් මෙන්න මේකට ලබා දෙන්න පුළුවන්. හරි guys. ඉතින් මේ විදිහට තමයි අපි සාර්ථක ලෙස YouTube community post එකක් සාදාගත්තේ. ඉතින් මම simply basic කියලා තමයි කියලා දෙන්නේ. ඉතින් අනිත් වීඩියෝ එකකින් මම හිතනවා
බලාපොරොත්තු වෙන කොහොමද හරියටම බේසික්ස් නොලෙජ් පාවිච්චි කරලා එහෙම නැත්නම් ඇඩ්වාන්ස් නොලෙජ් පාවිච්චි කරලා කොහොමද YouTube thumbnail එකක් හදන්නේ කියලා. ඉතින් මම දැනට මේ පොඩි දේ ඉඳන් තමයි ආයේ ඇඩ්වාන්ස් දේ වෙනවන් යන්නේ. මේ විදිහට තමයි සාර්ථකව අපි YouTube community post එකක් Pixel Lab එකකින් හදාගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි සාර්ථකව හදාගත්තේ. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මේක හදාගන්න විදිය. ඉතින් බේසික්ස් නොලෙජ් පාවිච්චි කරලා තමයි මේක හදාගත්තේ. ඉතින් මේක ඔයාලට gallery එකට save කරගන්න ඕන නම් මේ three dot icon එක ඔබලා මෙන්න මේ export කියන මේ icon එක select කරන්න. එතකොට ඔයාගේ gallery එකට නම් මේක save වෙනවා. හරි guys, ඉතින් මේ විදිහට තමයි වීඩියෝ එක end එකේදී මම හිතනවා ඔයාලට සුපිරි knowledge එකක් එන්නද කියලා කොහොමද Pixel Lab එකේ community post එකක් හදාගන්න කියලා. ඉතින් ඔයාලට basic knowledge එකේ ඉඳන් advanced knowledge එක වෙනකන් දැනගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඉවරනම් subscribe කරන්න, like කරන්න, share කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. ඉතින් bell icon click කරාට පස්සේ ඔයාලට notification මාගේ මම අලුත් වීඩියෝ එකක් දැම්මම ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් මාත් subscribe කරන්න. ඒ වගේම like කරන්න, share කරන්න. ඒ වගේම වීඩියෝ එක නම් මෙතන ඔයාලට goodbye.